වෙල්කම් ටු මයි channel. අදත් ආදරෙන් ඔයාලව පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද වීඩියෝ එකකින් ගෙනාවේ මගේ එක දවසක් කොහොමද ගෙවුනේ කියලා. උදේ හස්බන්ඩ් ගේ අම්මා හදලා තිබ්බා කොහිල කැඳ එකක්. ඒක ඉතින් බීලා අද දවස පටන් ගත්තා. අද තියෙනවා මට තවන් දෙකකට පැකට් ගහන්න. කොහොම හරි අද දවස තුල ඒක ගාලා ඉවර කරගන්න ඕනේ. ඒ හින්දා ටට්ටක් ගාලා කාමරෙත් අස් කරලා ඒ වැඩ ඉවර කරන් යන්න තමයි හදන්නේ දැන් පැකට් ගහන්න. අද මේ පැකට් ගහන්න නිසා මං ඊයේ හවස් වරුවේ ඕන පස් ටික කපලා හිටන් ඒ තවන් ගහන තැනට දාගත්තා. එතකොට මට ලේසි උදේට. මොකද නැත්තම් මං තනියමනේ පස් කපාගෙන පැකට් ගහන්නේ. අර ටික කලින් දවසේ කරගත්තේ ඉඳන් අද පැකට් ගහගෙන යන්න තමයි තියෙන්නේ. මට දවසකට පැකට් 2000ක් විතර ගහලා ඉවර කරගන්න පුළුවන් හවස 3-4 වෙනකොට. තනියම ගහනින් ඉතින් මේ හරි කම්මැලි කතා කරන්න කවුරුකුත් නැහැ. හවස වෙනකම් එක දිගට ඉඳගෙන ඒ හින්දා චුට්ටක් වෙලා යනවා ගහද්දි. මම ඉතින් වැඩ කළ ඉවරනකම් මගේ තනියට ඉන්න එක තමයි ඉන්නේ අපේ බල්ලා. දැන් ওই රිලව් ඇවිල්ලා මේ බල්ලට කොලොප්පම් කරගෙන තමයි ඉන්නේ උතන. හවස් 3 වගේ වෙද්දි මම පැකට් එක ගහලා ඉවර කරගත්තා. මගේ කොණ්ඩේ ගාන තෙල් එක ඉවරලා දැන් දවස් ගානක් මම දැන් ඒක හදාගන්න තමයි යන්නේ. රෝස්මෙරි ඔයිල් එක තමයි මම හදාගන්න යන්නේ. මට ඒකෙන් රිසල්ට් තිබුණා කලිනුත්. මගේ කොණ්ඩේම ටක් ගාලා වැවුනා. ඒ හින්දා මං හිතුවා ආයෙත් ඒකම හදාගන්නවා කියලා. තෙල් එක මද ගින්නේ හදන නිසා ටිකක් වෙලා යනවා ඒක හැදෙන්න. එතකම් මම උදේ අඹ ජූස් එකක් හදලා දාලා ගියා. ඒක බිව්වම මම තෙල් එක හැදෙනකම් වැඩ ඔක්කොම ඉවර කරලා අපි ටවුන් එකට යන්න තමයි හදන්නේ දැන්. මගේ ෂැම්පෝ, බොඩි ලෝෂන්, ෆේස් වොෂ් ගොඩක් බඩු ජාති දැන් ඉවර වෙන්න ළඟයි. ඉතින් ඒ ටික අරගෙන තමයි යන්නේ. ගිහින් එන ගමන් අපේ ගෙදර යන්නත් හිතාගෙන ඉන්නවා. මේ අද මං එදා යන්නේ මේ රතු පාට ගවුම. ඒක දැන් අවුරුදු දෙකකටත් වැඩි ඇති. මම වැඩි ගවුම් අඳින්නේ නැහැ උනාට මම මේ ගවුමට මාර ආසයි. ඒක ලස්සනයි. මං ටිකක් කොටේ ඉඳ මට හිතෙනවා ගවුම් ඇඳන් ආයෙන කැත ඇති කියලා. ඒ උනාට මේ ගවුම ඇඳන් ආයෙම අවුලන්නේ. ඒ ගවුම හරි ලස්සනයි ඉතින්. ටවුන් එකට ගිහින් ඉතින් ඔය බඩු තෝරන ඒවා ඒ වගේ වීඩියෝ නෑ. මොකද හස්බන්ඩ් එක්ක යනවා කියන්නේ යාට හරිම හදිසි. ගියා නම් ටක් ගාලා අරගෙන එන්න ඕනේ. යා වැඩි වෙලා ඉන්න කැමති නෑ. ඉතින් ගෙදර ඇවිල්ලා තමයි මම දැන් මේ වලට පෙන්නන්නේ මං අද මොනවද ගත්තේ කියලා. අපි ටවුන් ගිහින් එන ගමන් අපේ ගෙදර ගියා. ඒ කියන්නේ මගේ ගෙදර. හස්බන්ඩ්ගේ ගෙදරට ටිකක් නෙමෙයි ගොඩක් දුරින් වගේ තමයි අපේ ගෙදර තියෙන්නේ. අපි යනකොට තාත්තා ආපහු ගෙනත් තිබ්බා. ඒවත් කාලා ඉතින් ගොඩක් වෙලා හිටියා. කොහොම රෑ වුණා අපි ආපහු ගෙදර එනකොට. ඉස්සර ඉතින් ගෙදර ඉදි මල්ලිලා නංගිලා එක්ක රණ්ඩු වෙවි hina වෙවි කතා කර කර හිටියන. දැන් හරි පාළුයි ඉතින් මොකද හස්බන්ඩ්ගේ මා ගෙදර තනියම වගේනේ ගොඩක් වෙලාවට ඉඳින්නේ. ඒ හින්දා ඉතින් හරි ආසයි මෙහෙම ගිහින් කතා කර කර ඉන්න තියෙනවා නම්. මං අනිවාර්යෙන් කොහොමත් සෙනසුරාදා ඉරිදා මල්ලිලා නංගිලා නිවාඩුවනේ. ඒ දවස්වලට එයාලත් කිරිඅම්මලා ගෙදර යනවා. මාත් බලන් ඉන්නේ කවද්ද සෙනසුරාදා ඉරිදා වෙන්නේ කියලා. කිරිඅම්මලා ගෙදර යන්නේ. එතකොට එයාලත් අපි ඔක්කොම ඉන්නවානේ. ඉතින් කතා කර කර ඉඳලා එහෙම හවස් වෙලා තමයි සෙනසුරාදා ඉරිදා ගෙදර එන්නේ. ඉතින් මේ ඉන්නේ මේ තාත්තා මල්ලිට හව දෙන්නෙක් ගෙනත් දීලා තියෙනවා. ඒකේ මේ ඉන්න එක්කෙනාගේ බූල් ගොඩක් තියෙනවා. හරි ලස්සනයි. මෙයාලා ඔය එළවලු මේ කරලා අරමිව ඒ જાති කන්න ආස නැහැ. කොළ වර්ග එහෙම කන්න එච්චර ආස නැහැ. මෙයාලා ආස එතකොට කජු, බිස්කට්, පාන් ඒ જાති කන්න හරි ආසයි. ඔනේ වන්ද දැන් සත්තුත් ඒ දේවල් මන්ද කන්නේ. මෙයාවත් ඉතින් හුරුතල් කර කර ඉඳලා අපි කොහොම හරි රෑ වෙලා ගෙදර ආවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.